අයබෝවන් කොහොමද හැමෝටම ටික දවසකට පස්සේ සුපුරුදු පරිදි අදත් පොඩි වීඩියෝ එකක් කරන්න අදහස් කීපයක් ආවා. ඉතින් ඒත් සමගම බැලුවා ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න. ඉතින් මම හිතනවා මම වෙසක් දවසේ කරපු වීඩියෝ එකේ අධික මාතෘකාවක් අරගෙන තමයි ඇත්තටම කරේ. ඒ සම්බන්ධව කට්ටියගේ අදහස් සුදහස් ලොකුවටම ආවේ නෑ. නැති වුණත් යම්කිසි මට්ටමකින් මං හිතනවා අර අපි සමාජයේ හිතන් ඉන්න ස්ටීරියෝටයිප්ස් කියලා අපි සම්මතයයි හිතන් ඉන්න සමහර විශ්වාස වගේ දේවල් සම්බන්ධව ලිංගිකත්වය සහ සම්බන්ධතා සංස්කෘතිය සමාජය ගැන යම්කිසි විදිහක කතාවක් කට්ටියට කරා කියන එක. ඒක මේ ට්වින් ෆ්ලේම් සම්බන්ධ හෝ සෝල්මේට් සම්බන්ධවම නෙමෙයි. නමුත් පොදුවේ ඒහා සමානව සම්බන්ධතාවල යන ශාරීරිකව කෙනෙක්ගේ සමීපතාවය හා සම්බන්ධ වෙන ප්‍රශ්න ගැන යම්කිසි විශ්වාස ගැන කතා කිරීම මම හිතනවා කට්ටියට යම්කිසි අදහසක් ඒ සමග එන්නේ නැති කියලා. ඉතින් අද අපි මාතෘකාව හැටියට ගන්න කියලා මම අදහස් කරේ ඇත්තටම අපි පහුගිය දවස්වල කතා කරා කොහොමද සම්බන්ධතාවයක් සාදා ගැනීමේදී ඇත්තටම මොන විදිහේ දෙයක්ද අපිට පත් වෙන්නේ වගේම සම්බන්ධතාවයක් පටන් ගැනීමේදී අපි කොහොමද එය අපි ඩේටිං ටිප්ස් යම් කිසි ප්‍රමාණයක් කතා කරා මොන දේවල්ද බලන්න ඕනේ කියලා කතා කරා. ඉතින් අද අපි මාතෘකාව හැටියට ගන්නේ ආදරය ඒ වගේම රාගය දැඩි කැමැත්ත ඊර්ෂ්‍යාව මෙන්න මේ දේවල් කොහොමද එකින් එක කම්බයින් වෙන්නේ එහෙමත් නැත්නම් එකතු වෙන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට හොඳ අදහස් කීපයක් ඒ සම්බන්ධව දක්වන්න. හරි. අපි කතා කරද්දී අපි කතා කරපු දෙයක් තමයි දැන් ඔයගොල්ලන්ට මතක ඇති මම කියද්දි කිව්වා හුඟක් වෙලාවට අපි දෙදෙනෙක් අතර පටන් ගන්න, ඒ කියන්නේ ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක් සමග සම්බන්ධතාවයක් පටන් ගැනීමට කටයුතු කිරීමේදී භෞතිකමය කාරණා හරහා තමයි මුලින්ම ඒ ආදරය කිරීම ආරම්භ වෙන්නේ. ඒ යම්කිසි මට්ටමක මුලින්ම ඇත්තටම අපි කොතරම් කිව්වත් අර ශාරීරිකව දෙදෙනෙක් අතර ඇති වෙන ඒ ආකර්ෂණය මත ඉන්පසු එකිනෙකා ක්‍රමක්‍රමයෙන් ලංවීම තුලින් ඔවුන්ගේ අදහස් උදහස් ඒ වගේම ශක්තියතා හා දුර්වලතා ගැන ඔවුන් සංවාදයක නිරත වීම තුලින් ඔහුගේ අභ්‍යන්තරය ඔවුන්ගේ නියම සිතුම් පැතුම් මොනවද යන්න දැන ගැනීම තුලින් තමයි සම්බන්ධතාවය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වෙන්නේ. එතකොට හුඟක් වෙලාවටම අපි දැකලා තියෙන දෙයක් තමයි මේ සම්බන්ධතාවය. දැන් අපි කතා කරනවානේ දැන් හැමෝටම දැන් අපි ගැහැණු ළමයෙක් ගත්තොත් පිරිමි ළමයෙක් බලන්නේ සම්බන්ධතාවයක් පටන් ගැනීමේදී ඔහු කොතරම් ශක්තිමත් පුද්ගලයෙක්ද කියන එක. ඒ කියන්නේ මූල්‍ය ස්ථාවරත්වය ඒ වගේම ඔහුගේ තියෙන අධ්‍යාපනික සුදුසුකම් වෙනත් විදියකට කිව්වොත් වෙනත් පෞල් පසුබිම මේ වගේ තමන්ගේ ශක්්‍යතා තමයි බලන්නේ. ඉතින් අතිබහුතරයක් ඔබට අද ගියොත් එහෙම කොහේ හරි තැනකට රැකියාවකට ඕනම සමාජීය තැනක මං හිතන්නේ ඉතා විශාල පිරිසක් අද තරුණයන් සිටිනවා හොඳින් ඉගෙන ගත්ත රැකියාවල් කරන සමාජයේ උසස් යයි කියන රැකියාවල් කරන හොඳ වැටුපක් ගන්න හොඳ අධ්‍යාපනයක් ගත්ත මූල්‍ය ස්ථාවරත්වය හොඳ යහමින් තියෙන පිරිස් අද බහුලව සමාජයේ ඉන්නවා. ඒ වගේම පිරිමි ළමෙක් බලන්නෙත් ගැහැණු ළමෙක් බැලුවම ඔව් ලස්සන ප්‍රධාන වශයෙන්ම
භෞතිකව ගත්තොත් රූප ස්වභාවයට ලොකු ඇල්මක් දක්වනවා. ඊට ඒ අමතරව ඇයගේ ගති පැවතුම් කියන්නේ අහිංසක වෙන්න ඕනේ වගේ දේවල්. ඇය ඉතාමත් ලැජ්ජාශීලී වෙන්න ඕනේ. ඒ වගේ නිකන් හරිම කිසිම හුඟක් පිරිමි ළමයි බලන දේවල් තමයි මේ හරිම නිකන් මේ ඇල් වතුරත් නිවල බොනවා වගේ අය නිකන් අමුතු අහිංසක ලද බොනද සුකුමාල ඒ විදිහට. එතකොට අධ්‍යාපනික හොඳ මට්ටමක් තියෙන සමහරවිට ගේ දොර ඉඩ කඩනුත් යහමින් තියෙන එහෙමත් නැත්නම් අම්මා තාත්තා සහෝදර සහෝදරයන් හොඳ උසස් අවුල් පසුබිමකින් එන වගේ කෙනෙක්ව තමයි බලන්නේ. ඉතින් ඇත්තටම ඒ වගේ බැලුවමත් අද සුලභ බහුතරයක් වගේ ගත්තොත් හුඟක් ගෑනු ළමයින්ගේ රූසප්පුවේ ඉඳලා හැමදේම ගත්තොත් හුඟක් හොඳ මට්ටමේ ළමයි අපිට සමාජය තුළ බලා කියා ගන්න පුළුවන්. හැබැයි මොන දේ වුණත් එහෙම එතරම් සම්බන්ධ ඕනම එතරම් සුදුසුකම් සමාජය තුළ තිබුණත් ඇයි මේ තරම් මිනිස්සු සම්බන්ධතාවලදී ප්‍රශ්නකාරී ගැටලුකාරී නුරුස්වන අසමානකම් සහ එකිනෙකා ඇඟිල්ල දික් කරන විවිධාකාර විදිහේ ප්‍රශ්න ගැටලුකාරී තත්වයන්ට මේ සම්බන්ධතා ලක් වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපි අපෙන් විමසන්න ඕනේ. දැන් ඒකට හේතු හැටියට තියෙන ප්‍රශ්නවලට හේතු අපි හොයාගෙන යද්දී ඒ කාරණාවලදී අපේ මනස සහ අපේ සිතුම් පැතුම් අපි කරන අපේ සිත අපේ සිතුවිලි රටා අපි ගැන සිතන් ඉන්න සහ අපි අවට සමාජය ගැන හිතන් ඉන්න සිතුවිලි අතර ලොකු යම්කිසි විශ්වාස හරහා ඒ ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒක තමයි අපි මේ දිගින් දිගටම මේ විවිධාකාර මේ සම්බන්ධතා සම්බන්ධ මාතෘකා ඔස්සේ මම ඔයගොල්ලන්ට ගෙනහැර දක්වන්න හදන්නේ මේ සම්බන්ධතාවයක් ඇතුලේ පවත්වා ගන්න. දැන් අපි කතා වුණානේ දැන් මීට කලින් වීඩියෝස් වල ඔයගොල්ලෝ දකින්න ඇති අර කාන්තාවන්ට විශේෂයි කියලා පිරිමි ළමයින් සම්බන්ධව තිබ්බ දේවල්. එතකොට ඉන්ටිමසි එක අපි සමීපතාවයක් කොහොමද වර්ධනය කරගන්නේ වගේ දේවල්. මේ දේවල් කතා කරද්දී හැමෝම තමන්ගේ ශක්්‍යතා ගැන කතා කරනවා මං කිව්වා. හැබැයි ගොඩක් අය අඩුවෙන් කතා කරන දේ තමයි තමන්ගේ දුර්වලතාවය. මොකද කෙනෙක් කනෙක්ට් වෙන තැනක් තමයි ඒ කෙනාගේ දුර්වලතාවයක්. මොකද හුඟක් අය හිතන් ඉන්න දෙයක් තමයි තමන් ඔයගොල්ලන්ගේ ෂැඩෝස් ගැන ඔයගොල්ලෝ අවධානය යොමු කරගෙන ගියොත් මගේ දුර්වලතා වෙන කෙනෙක් දැක්කොත් විශේෂයෙන්ම තමන් ගෑනු ළමයි නම් පිරිමි ළමයි නම් ගැහැණු ළමෙක් මගේ යයි මම කියන්නේ නැති එහෙම දෙයක් තියෙන්න බෑ. එහෙම දෙයක් දැක්කොත් මේ සම්බන්ධතාවය නැති වෙයි කියලා ඔවුන්ගේ හෝ ඇගේ යටිහිතේ යම් අදහසක් පළපදියම් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් අවිඥානිකව දන්නවා තමන් සමාජයට ඉන්න ඕනේ කෙසේද සහ අනිත් කෙනා සමාජය තුල ඉන්න ඕනේ කෙසේද කියලාත් ඔවුන්ට දමාගත්ත අවිඥානිකව වෙච්ච යම්කිසි විශ්වාසය ඔවුන් තුළ තියෙනවා. ඉතින් මේ හේතුව හින්දා තමයි සම්බන්ධතාවයක් අපි කියනවා ඉන්ටිමසි එක සමීපතාවයේ වර්ධනය වීමේදී ලෙන්ගතුකම වර්ධනය වීමේදී ආදරේ ගැඹුරට යන්න පටන් ගැනීමේදී ඒ මතුපිට ආකර්ෂණයක් තිබුණා. ඒ ගැඹුරු මට්ටමකට යන්න පටන් ගැනීමේදී ඒ සැඟවුණු දේ හරහා විවිධාකාර ගැටලු ප්‍රශ්න ඇති වෙන්න හැකියාව වැඩි වෙන්නේ. උදාහරණයකට අපි කියමු එක්තරා පිරිමි ළමයට හුඟක් තරහ යන විදිහේ
දෙවට පොඩ්ඩක් තරහා යන්න විදිහක් තියෙනවා. ඒ ගැහැණු ළමයා ඒක දන්නේ නැහැ. නමුත් ඔවුන් සම්බන්ධතාවයේ පටන් ගැනීමේදී ඔහු ඉතාමත් හොඳින් කාරුණිකව හැමතිස්සෙම ලස්සනට ඇයට සලකමින් එහෙම යන්න පුළුවන්. නමුත් ඒක ඔහුත් දන්නවා මම මේ යම්කිසි මට්ටමක රඟපෑමක් වගේ දෙයක් තමයි කරන්න කියලා. නමුත් ඒ කොයිම මොහොතකදී හෝ තමා අතර එන්න කිට්ටු සම්බන්ධතාවයකට වර්ධනය වුණාන් පස්සේ ඒ අවස්ථාවකදී කෙසේ හෝ එළියට එනවා. ඉතින් දෙදෙනෙක් විශේෂයෙන්ම ඉතා ඉක්මනට ලං වෙලා එකට ජීවත් වෙන්න සට්ටමකටම පත් වෙනම නිතර හමු වෙන්න ගත්තයින් පස්සේ ඉතින් ওই දේවල් එළියට එන්න ගන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී Tamanට එවැනි ගැටලුකාරී ප්‍රශ්නකාරී මම උදාහරණයක් කියලා කියන්නේ තියෙනවනම් ඒ ඔබ අනිත් කෙනාට පළ කිරීම තුලින් තේරෙනවා ඒ කෙනාගේ අදහස් උදහස් ඒ සම්බන්ධව කොයි විදිහටද තියෙන්නේ කියලා. එතකොට ඇය නොපිළිගන්නේ නම් ඒ සම්බන්ධතාවය නොපවත්වීමට එය හොඳින් පිළි අරගෙන දෙදෙනාගේම එකඟතාවය මත එය කෙසේද සීරුමාරු කරගන්නේ සම්බන්ධව ඔවුන්ටම අදහසක් තියෙනවනම් ඒ සම්බන්ධතාවයේ එක ස්ටෙප් එක පඩියක් ඉදිරියට තිබ්බා කියලා අපිට පිළිගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ අන්දමට ඇත්තටම අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම සම්බන්ධතාවකදී ආදරය කියන එක තියෙන්නේ භෞතිකමය කාරණා මතම නෙමෙයි. භෞතිකමය කාරණා මත පැමිණියත් ඒ අවසානයේදී විශාල ලෙස අභෞතික ඒ කියන්නේ අපි කියනවා මෙන්ටල් මානසික අධ්‍යාත්මික කාරණා හරහා තමයි දෙදෙනෙක්ගේ යටිහිතේ තියෙන හැඟීම් සමග අවිඥානික හැඟීම් අතර ලොකු සම්බන්ධතාවයක් පවත්වා ගන්න හැකියාවක් තියෙනවා. ඒවා වෙනස් වුණත් ඒ වෙනස Tamanට එකතු කර ගැනීම ඉන්ටිග්‍රේට් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඔබගේ සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට ඒක විශාල රුකුලක් වෙනවා. මම මේක කියන්නේ හුඟක් වෙලාවට අපි ආදරයේ සහ ඒ හමුණු භෞතිකව ගත්තොත් රාගය හරි ඒ හැම දෙයක්ම ඇති වෙන්නේ අපි යම් කිසි කෙනෙකුට දෙයකට ලොකු විදිහට දැඩි ආසාවක් අප සිත් තුළ රෝපණය කරගත්තොත් අපි කියනවා ඒකට තණ්හා කරොත්. එතකොට අපි කෙනෙක් ආදරය කරන මුල් කාලෙදිම දැඩි ලෙස මේ කෙනා මගේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙමයි කියලා ලොකුවට අල්ලා ගැනීමක් තුළ ඒ දැඩි බැඳීමක් තුළ තණ්හාවක් තුළ එය පවත්වා ගැනීමට උත්සාහ කරොත් එහිදී සිදු වෙන්නේ හුඟක් වෙලාවට අපි නොදැනුවත්වම ඔහු හෝ ඇයව අපි පාලනයකට යටත් කර ගැනීමට යෑම. ඉතින් මේක යම් කිසි මට්ටමකින් ටොක්සික් එහෙම නැත්නම් විෂ සහිත පුද්ගලයෙක්ගේ ලක්ෂණයක් බවට පත් වෙන්න පුළුවන්. Taman තුල මේ ලක්ෂණ තියෙනවද කියන එක ගැන සොයා බලන්න මම සමගි ෂැඩෝස් ගැන භාවනාව තුලින් මෛත්‍රී කිරීම තුලින් හෝපෝනෝපෝනෝ තුලින් ඒවා එළියට අරගෙන ඒවා ජර්නල් කරන්නේ තුලින් Taman තුල තියෙනා වූ දුර්වලතා අඩුපාඩු ඒ වගේම දක්ෂතා හොඳ දේවල් Tamanට එන්න පුළුවන් opportunities ඒ හැම දෙයක්ම ලිවීම තුලින් Tamanට එන්න පුළුවන් threats කියන්නේ වෙන්න පුළුවන් අවදානම් දේවල් Tamanට එන්න පුළුවන් අවස්ථා මොනවද කියලා හඳුනා ගන්න මේ තුලින් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ තණ්හා කිරීම ආදරයකට හෝ රාගයකට හෝ තුලින් තමයි දෙදෙනෙක් අතර අනිත් කෙනා පොඩි දෙයක් කරා හොස්ස ළඟින් නැස්ස යන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ ඒ දැඩි මානසික එල්බ ගැනීම අල්ලා ගැනීම සහ අන්තවාදී වීම. මොකද කෙනෙක්ට මධ්‍යස්ථ මනසකටපත් කරන්න පුළුවන් නම් ඔහු බොහෝ විට තමන්ගේ සම්බන්ධතාවවලදීත්
අනිත් කෙනාගේ සපත්තු දෙකට බැහැලා අනිත් කෙනාගේ තුලින් දෘෂ්ටිය තුලින් බැලීමට හැකියාවක් ඔවුන්ට ලැබෙනවා නම් මම හිතනවා සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඉදිරියට පවත්වා ගැනීම සහ කටයුතු කිරීම දෙදෙනා අතර යම්කිසි මට්ටමක ප්‍රශ්නකාරී හලහැප්පීම් පොඩි මිනිස්සුනේ පොඩි දෙයක් වුණත් ඒක ඒ ව්‍යවස්ථාවේදීම කතා බහ කරගෙන ප්‍රශ්න විසඳා ගැනීමෙන් තමා තුළ අවබෝධයක් ඇති කරගැනීම. ඒ ඉදිරියට පවත්වා ගැනීමට ලොකු උපකාරයක් වෙනවා. ඉතින් අපි බලමු ඇයි මේ නූතන ආදරයේ හිස් බව කියන එක මෙතන තියෙන්නේ කියලා. ඉතින් මේකත් මාතෘකාවක් හැටියට ගන්න පුළුවන්. එතකොට මේ දේවල් අපි පාලනය කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? එතකොට ඇයි මේ දැඩි ආසාව, තණ්හාව වගේ දෙයක් හරහා අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ හඳුනාගන්නේ කොහොමද? මේක හඳුනා ගැනීම තුළින් අපිට තියෙන වාසි අවාසි මොනවද? වාසි අවාසි වලට වඩා Tamanට ලොකු වාසි තමයි මේකෙන් අත් වෙන්නේ. මොකද තමුන් ඉදිරියට සම්බන්ධතාවයේ පවත්වා ගැනීමේදී දැඩි ආසාව, තණ්හාව වැනි දෙයක් තමන්ගේ සිත පෙළන්න, පීඩා කරන්න ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලමු තවත් මාතෘකා ඔස්සේ අපි සම්බන්ධතාවයේ පවත්වා ගැනීමේදී එය හොඳින් පවත්වා ගැනීමට අවශ්‍ය කරන සම්බන්ධතා වර්ධනයට අවශ්‍ය කරන මූලික સિદ્ધාන්ත තව මොනවද කියලක යන කතා කරමින් අපි ඉදිරියට සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන ශක්්‍යතාවය වැඩි කිරීමට අවශ්‍ය දැනුම කුසලතාවය ඔයගොල්ලන්ට ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එමනම් අද දවසට මම හිතනවා මේ කියලා දීපු දේවල් ටික පොඩ්ඩක් ආයෙ පිළිපැදලා බලන්න කොහොමද කියලා මම කියපු දේවල් එන හිතන්න කියලා. එතකම් ඔයගොල්ලන්ට සුබ දවසක් සහ සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අයිබෝන්.